ඉන්නවා මේ මෙයා තමයි අපේ ගෙදර ඉන්නේ මේ බනි ඇත්තා මම පාස්ට් එකක් කරේ. මගේ ආකාශ කවදාවත් මේ වගේ බොම්බෙලි පඩාරින්නේ නැහැ. hina වෙන්න දෙයක් නෙමෙයි. මේක තමයි සංසාර නායක ළමයි දෙන්නෙක් ඉන්නවා. බරයි බා පාස්ට් එකක් කරේ. කැමන කැන්සල් කැන්සල් නම් හොඳයි ඉතින්. මහා ළමයා සල් එකට මර පොඩි දුකකුත් තියෙනවා සත්. දිලා වෑන් එකක් මොකද වෙලා තියෙන්නේ? වෑන් එකක් චුට්ටක් කැල්ල ඔව් මේ මෙතන මොනවද වෙනව? මොනවද වෙන්නේ? කට් මේ අපි පාරේ ලොරියක් හෙව්වා. වෑන් එකක් හරි මොකක් හරි අපිට යන්න. මොකද අපි වෙසක් බලන්න ගියෙත් පයින්. අපිට අද මේ ඉස්සලා කඩ. වෙසක් කොටායි මේ. ආනවා පොඩි ළමයිව කවදාවත් යන තැනක එක්කයි යන්න එපා. එලින් නෙමෙයි ඇදේට. ආයි බස් එක පයින් යනවා කියන්නේ ලේසි නෑ. කඩු ගන්නවට කිලෝමීටර් 5ක් විතර. පයින් යනවා කියන්නේ පයින් යනවා කියන්නේ ඔයාලා දන්නේ නැහැ නේ අපි පයින් කියන එක පයින්. මොනවාද පයින් කියන එක? මෙයා ටිකක් කැත්ත වත්තන කියනවා මේ මට මේ කියා ටොට් අපි කට් මේ වාක් කොහින්ද ආවේ? මෙයා මොඩල් කෙනෙක්. මෙයා මොඩල් කෙනෙක්. මෙයා මොඩල් කෙනෙක්. නම කියන්න පොඩ ඉන්න චුට්ටක් ඉන්නකොට ෆෑන්ස් හයි දෙන්න ගොඩක් ඔයා මොඩ්ලික් කරනවද? පොඩ්ඩක් ආයි නම් කියන්න බුලද? අනේ මට ලැජ්ජයි වගේ. කමන්නේ කියන්න චුට්ටක්. මේ ඔයාලගේ ෆෑන්ස්ලා ඉන්නවා හැමතැනම ෆොටෝ පෙන්නන්න. අපි ෆොටෝ එකක් ගමුද වත් එක්ක? ආතේ ෆොටෝ එකක් ගමුද? ඕකේ ඕකේ. අපි ගමුද? එන්නේ. ඔයා මොඩ්ලින් කෙනෙක් කියලා. අනේ මොඩ්ලින් අයියෝ ඒක කැත. ඒක ටීක් කියලා. එන්න අපි ඉස්සරහටත් යන්න ඕනේ. ඕනේ දා. ඉන්නවා මේ මෙයා තමයි අපේ ගෙදර ඉන්නේ මේ බනි ඇත්තා ඇත්තටම කිව්වොත් මේ ඉන්නේ ඇත්තා? අපි මාදම හොල් මමන්දේ ඉන්නවා. පොෂන් එක යන මොනවද කියන්න තියෙන්නේ? ඔය ගෑන් ගියා. මං වඩන් ගියා. අදත් මං වඩන් ගියා. මේ දරුවෝ වඩා ගන්නට බෑ. දරු දෙසක් එකටත් ඇත්ත වශයෙන්ම කිව්වා. මෙයා මොකක්ද කියන්නේ? මෙයා වීඩියෝ වලට එන්නේ. එයා කප්ප කරා. අයියෝ ඊයා. ඇහැරු මාමා මෙයාට චුට්ටක් ඇහැරු මාමා මෙයාට කක්ක පර නැල්ලුනා මොනවාද අනේ කියන්නේ ඔය කතා කියන්නේ? දුලා. ෆොටෝ ගහමු. අනේ මේ ළඟදී අම්ම කෙනෙක් වුණ අපේ නංගි. නෑ ඔයාගේ නම යන්ද මේ? අනේ අම්මේ. අම්මා වෙරුනේ මේ ඉන්නේ අත්තම්මා. මේ ළමයාගේ අත්තම ළමයා නේද? අනේ ළමයා නේද? හරියට වීඩියෝ එක අල්ලන්න. දැන් ඇත්තටම අපි අන්තව කාලේ අහගෙන. ඔව්. මේ කාලේ යන්නේ හැමතැනම වීඩියෝ ගන්න එන්ජොයි කරන්නේ කරේ. ඔයාගේ පාරද? මෙයානේ. කොහොම මෙයා? සයිනි. අනේ තවුත්තම අනේ මහා ළමයා කවුද මෙයාට ළමයි දීලා තනිකර දාලා ගියා. ඔබ කපේල මොකද්ද පොසොන්ද? කවුද කසුන්න ගෙනියව දාලා ගියේ? මොකක්ද? ළමේ තියලා තනි කරලා ගියා. ළමයාගේ අම්මා මේ එන්න ළමයාගේ අම්මා යනවා පාඩුවේ. හරි හරි දැන් කට් මේ අපි වැඩි විනාඩි 5ක් තියෙනවා. අවශ්‍යයි අවශ්‍යයි. ඔව්. ඒත් නෑ හොයාගන්න. කො? තයත් තා. පස්සේ කක්ක පර හරිද මම පස්සේ කක්ක පර උදලස
happy පාරේ ඉන්නේ. ඇයි. ඩාන්ස් ඉඳ කරන්නේ? ඈ? චිත්‍රද? චිත්‍ර පුතා යන්නේ චිත්‍ර. සෙඩ් එකක් මේ ඉන්නේ මෙයාගේ නම තමයි මොකද්ද මෙයාගේ නම? පිඟුනි නෑ පිඟුනි නෙමෙයි අනිත් එක. මගේ නෑ. ඩාලි. ගාල්. තේහන්ස නෙමෙයි. ඩාලි. ඩීන්ස්ලි. ඩීස්ලි. ලීක්ස්ලි. ඩීස්ලි නෝයෝ. ලීක්ස්ලි හැප්පේ ලීක්ස්ලි. ඩීස්ලි නෙවෙයි මේ ඩීස්ලි. ඒ ළමයාට අවුරුදු 10යි. සල්ගාදුද කයි සාදුද? සල්ගාදු නම. හැබැයි අතවශයෙන්ම කිව්වා අදපු එක්කෙනෙක්ද? ඇත්ත වශයෙන්ම කිව්වා ඉඩකට මෙයා ගන්න යන්නේ මෙයා. අපෝ ඉඩම් මට වැඩන්නේ නැහැ. එයාට ළමයි. එයාට අයියෝ අපිට දැනෙන්නේ නැහැ ඒ ළමයි ඉන්නවා. ඉතින් ගයිස් මන් දැන් මෙයාට සල්ලි උත් කියලා පත්තරේට දාන්න අංකල් කෙනෙක් කොහෙනවා. ඔයාලා අංකල් කෙනෙක් හිටියොත් කියන්න මට. ළමයි එයාගේ ළමයිට ළමයි ඉන්නවා. ඒක මේ එක්කෙනෙක් මෙයා ටීචර් ගන්න මේ රොකේ ගොල්ට. අතන බල දුකයි. අඩන්න එපා මිස්. ඉමෝෂනල් ඩැමේජ්. ඉමෝෂනල් අවුරුදු 10ක් මේ වතු ටිකක් දෙන්න නෑ. අපි මෙච්චර හරි කොල්ල චෝර වුණා. කොර වුණා. කියලා තේරෙනකොට කොර වුණා. අපි දන්නේම නැහැ. අතර ඉල්ලන් හාලා අසුතුමාල දැන් අපි කඩුවන්නා දැන්නේ නැහැ. හොල්ම මන්දිර බලන්න. හොල්ම මන්දිර බලන්න. මේ බලන්න. කිසි හිතපපුවන් කවදාවත් යන තැනක මේ පොඩි ළමයි එක්ක යන්න එපා. ආව් උම්මා මේ හැපුවා මේ පොඩි ළමයි එක්ක යන්න අපිට නිදාසේ වැඩක් කරන්න. ඔයා ලොකුයිද? නැත්තම් අතල්ලා එක්ක ගෙදර ගිහින් නිදාගත්තා නම් ගානලා එක වෙසක් කූඩුවක් නෑ එක ලයිට් එකක් නෑ කැමරා කැන්සල් අවරයි බා පෝස්ට් එකක් අක්කම ඇත්ත වාර කක්ක වරද බා කැමරා කැන්සල් අපි යන්නේ දන්සල් හාන්නේ ඒ මොකද කරන්නේ යනවද ගමන කැන්සල් අපි යනවා නෑ දන්සල් යනවා කැන්සල් කුන්ටිනේ දාගන්න කන්ටේනර් එකක් ගෙන්නනවා. පට්ටිය දාන්න බට්ටිව දාන්න කන්ටේනර් එකක් ඕනේ නෑ ලොකු මේ මෙතරනේ තියන්නේ මේ පැත්තෙන් ආයේ මේ පැත්තට ගිහිල්ලා තමයි ගමන කැන්සල් වෙන්නේ යාට මොකද ඒවට හිතෙන්නේ මට නිදිමත හොඳයි නේද අනේ හොඳයි ගෝලියක් අතිබනේ ගමන කැන්සල් සතුටුයිනේ අම්මා ඔය vlog එක ලෝකේ කොල්ලා එඩි ඉස්කෝලේ ෆාස්ට් එකක් අක්කවරයි ෆාස්ට් එකක් අක්කවරයි ඒක වීඩියෝ එක දාන්න ඔයාට බර නැද්ද ඔයාට බරයිද ඔයාට බරයිද කක් ඔයාට බරයිද ඔයාට බරයිද නෑ පිට කියලා බරයිද බරයිද මොනවද හා බරයිද ආලා දැන් බර වෙලා බරයිද බරයිද අවන්ති අක්කා බරයිද පටසි මොකද්ද ඊයා කොහෙන්ද වතුර ආවේ නෑ වතුර බෝලේ නෑ නෑ බරයිද බරයිද කියලා හැවි බරයිද කියලා හැවි නෑ බරක් නෑ ගෙදර යන්නේ අයියෝ දුකේ
මේ ලයිට් එකක් බලාගන්න ලස්සනයි. කියන්ද? ඔයාගේ වරයි ජරාව. නාටද? මේ කියා කරලා අයියෝ ඔයාට මොකද මෙයාගේ තාත්තා නල්ලුවේ මෙයාගේ ළමයාගේ තාත්තා නල්ලුවේ ඉතින් මෙයාට තාත්තා හොයලා දෙන්න කට්ටි ඉන්නවනේ මෙයාට අයියෝ විදාන ඔයාගේ ළමයා තාත්තනේ ඉති ළමයා කො නෑ ඒ අපි ඒ වීඩියෝ එකට මෙයාගේ ළමයා හැදෙන්න ගත්තා එපා කට්ටි ඉන්නවා කියලා පේන්නේ මෙයාගේ පුතාව මෙයාගේ ළමයා එක්කන් එන්න කඳුලුකෝ අපේ මේ මාව වීඩියෝ ටිකක් කරනවා මම වීඩියෝ වලත් මේ ඉන්න අපේ ලුසි බෝයි අපේ යන්න කැන්සල් එකට මර පොඩි දුකකුත් තියෙනවා සතුටකුත් තියෙනවා මොකද මේ මහන්සි අපි අවිද්ද මැදි බලන්න වෙලාව කීයද කියලා වෙලාව කීයද වෙලාව ඉතින් ගයිස් මම මෙයාට පත්තරේට දාන්න සල්ලි හොයනවා දැන් මෙයාට කොහෙලත් මැදි කියලා දාන්න කරනවා අංකල් කෙනෙක් තමයි මෙයාට මේ ලව්යක් කියන ලොකු එක දිග ලව් ඒවා කියන්න එපා ඒවා කියන්න නෑ මේ හරි ඉස්සෙකයි මෙයාගේ අංකල් තමයි යාගේ නම යාගේ නම අයියෝ අංකල්ලා ටෝක් කරන්නේ මට ඒක කියන්නේ අයියෝ අංකල් ටෝක් කරන්නේ අංකල්ලා ටෝක් කරන්නේ යාගේ අංකල්ගේ නම සල්දාදු සීනි දැඩිලා සීනි තාත්තලා සුගර් දැඩිලාට ගොඩක් ආසයි කියන්නකෝ මිස් මම අතරම මැදි පයින් එපා කියන්න මේ අතට මැදින් එත්තානි කියනවා එයාට අතරම කිව්වත් ඒ අපිට රෝඩියක් හම්බුණා අය ඔක්කොලම ඔලියේ ඉන්නේ අර අක්කලා කැදලා යන්න කියලා පොඩි සාව ඔය Kono mang Italie tani una Padova vettile Desia nagare me vatti kanduye Rani Italie tisa kuluna hamuna Harima lassenaine mama purdona Sirikusa Sicilia Dupate Kataria Gelawa Meshida Obataba අපුඩා හමුණා අපිට අර අරගෙන කන්න තියෙන්නේ මේ දෙක එකක් ගත්තා වෙනතනේ මේ සල්ලි දෙන්න අපිට රබුටන් කන්න අංකල් ගමුණා අපි දැන් ඉන්නේ කඩු ගන්න ආවේ ඒ බාට්ටිකෝ ඩෝනි Morning, අපි බස් එකේ යනවා.